හා යාළුවනේ සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ ගෘහස්ත විදුලි පද්ධතියේ තිබෙන ප්‍රධාන උපකරණයක් වන මෙන්න මෙම ට්‍රිප් ස්විච් එක කියන කොටස සම්බන්ධව තමයි. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා අපිට යම්කිසි විදුලි සැර වැදීමක් සිදු වුණොත් අපගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් අපේ ජීවිත ආරක්ෂාව සඳහා තමයි මෙන්න මෙම කොටස අපි අපගේ ප්‍රධාන විදුලි පද්ධතිය සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ කොටස හරියට වැඩ කරන්නේ නැත්නම් බොහෝ දුරට අපිට යම්කිසි අවස්ථාවක කරන්ට් එක වැදීමක් සිදු වුණොත් විදුලිය ස්වයංක්‍රීයව විසන්ධි වෙන්නේ නැහැ. එයිම විදුලිය ස්වයංක්‍රීයව විසන්ධි වනු ලබන්නේ මෙන්න මෙම කොටස හරියාකාරව වැඩ කරන ට්‍රිප් ස්විච් එකක් වුණොත් පමණයි. ඉතින් යාළුවනේ අපි දැනගන්න ඕන මේ ට්‍රිප් ස්විච් එක අනිවාර්යෙන්ම මාසයකට වතාවක්වත් චෙක් කරලා මේක හොඳ තත්ත්වයේ තියෙනවද එහෙම නැත්නම් මේක යම්කිසි දෝෂයකට ලක් වෙලාද තියෙන්නේ කියන එක අපි හඳුනා ගන්න ඕන. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් බොහොම පහසු ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ සමහර ට්‍රිප් ස්විච් වල නම් මේක සඳහන් කරලා තියෙනවා. දැන් මේ මංගාව තියෙන එකේ නම් තියෙනවා මාසයකට සැරයක් අනිවාර්යෙන්ම මේක මෙන්න මේ ප්‍රෙස් කරන ස්විච් එක මෙතන පොඩ්ඩක් ප්‍රෙස් කරාම මේ ලීවරේ පහළට වැටෙන්න ඕන මෙන්න මේ විදිහට කියලා. ඉතින් යාළුවනේ එයාලේ සඳහන් කරලා තියෙන්නේ මේක යම් කිසි එකකින් කාලයක් ගියාම සවුත්තු වෙන්න පුළුවන්. අන්න එම නිසා වෙන්න පුළුවන් මෙයාලත් මේක කියලාම තියෙන්නේ අනිවාර්යෙන්ම මාසයකට සැරයක් මේක මේ විදිහට චෙක් කරන්න කියලා. ඉතින් මේ ස්විච් එක විදුලියට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක පමණයි මේ බටන් එක ප්‍රෙස් කරාම මේ ලීවර් එක පහළට වැටිලා ප්‍රධාන විදුලි ධාරාව විසන්ධි කරනු ලබන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මාසයකට සැරයක් අනිවාර්යෙන්ම ඔයාගේ ට්‍රිප් ස්විච් එකත් චෙක් කරන්න මෙන්න මේ කිව් විදියට. ඉතින් එහෙම කරොත් ගොඩක් දුරට අපගේ විදුලි උපකරණ හා අපගේ ජීවිතවලට ආරක්ෂාව ගොඩක් දුරට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න තියෙනවා. මොකද අපගේ ප්ලග් පොයින්ට් කරා ගිහිපු එර්ත් වයර් එක කියන්නේ අපේ පොළවට සම්බන්ධ වෙලා තියෙන භූගත වයරය නිසියාකාරව වැඩ කරේ නැති වුණොත් බොහෝ දුරට මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්න නැති අවස්ථාවල් තියෙනවා. ඉතින් අන්න ඒක කොහොමද අපි අපගේ ප්ලග් පොයින්ට් වලට ආපු එහෙම නැත්නම් අපගේ ගෘහස්තයේ තියෙන භූගත වයරය නිසියාකාරව වැඩ කරන්න කියන වීඩියෝ එක ඊළඟ වීඩියෝ එක ඔයාලට ඉක්මනින්ම අරගෙන එනවා. ඉතින් අපගේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා නම් හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් ඉල්ලීමත් කරමින් ඉක්මනටම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහිල්ලා නම් සියලුම දෙනාට සුබ දවසක්.